මං කියන්නේ නෝනේ දැන් මාත් දිකන්නේ ඉන්නේ. ඉතින් මටත් පුළුවන් කඩේ වැඩ වලට අවුල් වෙන්න. අපේ අපෝ මතක් කරන්න එපා අපේ මහත්තයෝ. මෙන්න මේ බිත්තියට අල්ලලා තව කඩයක් දාගත්තත් මට කමන්නේ නැහැ. හවුල් ව්‍යාපාර නම් බුදු අම්මෝ එපා. අනේ එහෙම කතා කරන්න එපා නෝනේ. මං සතේ නැතුව අසරණ වෙලා ඉන්නේ. මං නිකමට කියන්නේ මං අනාථයෙක් කියලා හිතලා. මාගෙන පොඩ්ඩක් හිතන්න. අනාථයෙක් කියලා හිතලා තමයි මේ දක්වාම මං ඔහෙට කෑම ඇඳීම ටික දුන්නේ. ඒ ටිකත් නැති කරගන්න නැතුව අන්න හරින් ගිහින් වාඩි වුණා නා. මං හිතේ මට කවුරු නැතත් හොඳ ගෑණියෙක් ඉන්නවයි කියලායි. දැන් බලගම ඒකත් නෑ. අනේ අම්මෝ හතරෙකුටවත් මෙහෙම කරුමයන්ට වෙන්න එපා. මෙහෙම කරන්න වෙන්න එපා. මට කියන්න තියෙන්නේ ওই ටිකම තමයි. පුතා කොහේ යන්නද? මම යන තාත්තේ තුමිදුලා ගෙදර. ඒකවම දෙදුන්ලා ගෙදරට ගිහිල්ලා එන්න. හොඳයි. මගේ නම් ගිහිල්ලා එන්න. හොඳයි. සුනන්ද නිදාසේ කතා කරන්න හිටියට වෙලාවක් නැහැ නේද? මොනවගෙනද? පුංචි කාලේ දරුවෝ දුවලා පැනලා වැටිලා තුවාල වෙයි කියලා දෙමව්පියෝ බය වෙනවා. අනම්මනම් කාලා බීලා බඩේ අමාරු හදාගන්නේ කියලා දෙමව්පියන්ට බය හිතෙනවා. ඒ වගේ පුංචි කාලේ දරුවෝ ගැන හොයා බලපු දෙමව්පියන්ට දරුවෝ උස්මහත් වෙලා ඉගෙන ගත්තට පස්සේ දරුවෝ ගැන හොයන්න අයිතියක් තියෙනවා. ඒ මොනවත් හින්දා නෙවෙයි. දරුවන්ගේ යහපතට. ඉතින් මගේ දරුවෙක් හින්දා මං සුනන්ද ගැන හොයලා බලන්න කැමතියි. ඒයි මං ගැන ඔව්. අම්මා නිතරම මට කියනවා ඔයාගේ වෙනසක් පේනවා කියලා. ඇත්තම කිව්වොත් මටත් ඒක තේරෙනවා. මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? මට මොන ප්‍රශ්නද තාත්තේ? නෑ මං කියන්නේ ඔයාට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිටත් පුළුවන් නේ ඒ ගැන මැදිහත් වෙන්න. ඔය අම්මයි තාත්තයි හිතන විදිහේ ප්‍රශ්නයක් මට නෑ. තාත්තා දන්නවනේ පොඩි කාලේ ඉඳන් ඉතින් කොහොමත් මං වැඩි කතා කරන කෙනෙක් නෙවෙයි කියලා. මං ආසයි පැත්තකටලා තනියෙන් කල්පනා කර කර ඉන්න. ඒක ඔය එච්චර ලොකුවට ගන්න දෙයක් නෙවෙයි. එහෙමද? කැලුම් පුතේ කවද්ද ආවේ? දැන් දවස් 2ක් විතර වෙනවා. අපේ අප්පෝ කොහෙද මෙච්චර කාල අතුරුදාන් උනේ? හදිස්සි වැඩකට යන්න උනා ඇන්ටි. හැබැයි ආයිත් නම් යන්නේ රංජනි කඩේට ඵලයන්. මං අතු ගන්නවනේ අම්මේ. අතු ගෑවිලක් ඕනේ නැහැ. කඩේට ඵලයන්. මේ මං හිතා උන්නේ ඔයලා මේ ආවේ නැත්තම් කාමරේ ආපහු ගන්න කියලා. ඇයි ඇන්ටි මේ බෙනි හිටියනේ? අනේ යාගෙන් ඇති වැඩක් නැහනේ. ඒ කතාවේ වැඩක් නැහැ. දැන් ඔයලා මෙයා ඉන්නවනේ. මේ ඇන්ටි අංකල් එහෙම නැද්ද? ආපෝ මතක් කරන්න එපා කැලුම් පුතා. මතක් කරන්න එපා. ඔන්න උදේ පාන්දර සූට් බූට් ගහගෙන යනවා. හැන්දෑවට 4 ගාතෙන් ගෙට එනවා. දැන් අලුතෙන් මගුල් කපුකම පටන් අරගෙනනේ. මොකද ඇන්ටි කිව්වේ? මගුලක් කිව්ව ගමන් මුගේ කට ඇරුණා. කොහෙද මෙච්චර වෙලා හිටියේ? මේ ඇන්ටි මේ එහෙනම් අපි යන්නන්නේ. හා පුතේ. මේ මාසේ කාමර කුලි දෙන්නක් තියෙනවා. ඔව් අපි දුන්නේ නැහනේ. අනේ උඹ දෙනවා.
ඇන්ටි මේ ඒක මං හිමින් සරේ හෙට අනිත් වෙලාවක දෙන්න. අනේ කමන්නේ නැහැ පුතේ. පුතා ඉතින් දිගටම ඉන්නවනේ. ඔව්. නබි යනවා ඇන්ටි. හොඳයි. නංගි යනවා. තාත්තා මොකද පියාඹන්න හදනවද? අපි යනවා ඇන්ටි. හොඳයි පුතේ. අනේ අම්මපා බෙනියගේ මූණ නිකන් ලබු ගෙඩියක් වගේ. මූණ දෙන්න ලැජ්ජයිනේ. අනේ මෙහෙමත් කොල්ලෝ. හෑන් පෝන් එක විතරයි. ගිහින් වැඩ බලාගනි. ඉස්සරහට වෙලා ඉන්නේ රූප සුන්දරි වගේ. මහත්තයා තැඹිලි ගෙඩියක් බමුද? අයියා තැඹිලි කැඩුවද? මං තේ හදන්න වතුරත් ලිපේ තිබ්බා. තේ බොන්න පුළුවන් ද නංගි මේ පට්ට තවල්? පොඩ්ඩක් ඉන්න මහත්තයා තැඹිලි ගෙඩියක් බු. මොනවාද පුතේ තාත්තා කියන්නේ? තාත්තට යන්න එපා කියනවද? තාත්තා යන්නේ නැහැ නේද පුතේ? තාත්තා බොරු කියන්නේ නේද පුතේ? ඔය දරුවෝ ගනින්කෝ. මහත්තයා තැඹිලි ගෙඩිය බොන්න. එන්න පුතේ තාත්තට තැඹිලි බොන්න. මෙත් එක්ක යන්න. හරි. අපි යම් පුතේ. තාත්තත් එක්ක රවුමක් යන්න අපි ඇඳුමක් දාගෙන එමු. මහත්තයාට කියන්න මහත්තයා මම මාර ලොකු අමාරුවක වැඩලා ඉන්නේ මහත්තයා. ඒ මොකද්ද? ළමයාගේ මේ වැඩවලට මේන් ණය වෙලා අන්තිමට ගේ උගස් තියන්න උනා. හිතන්නේ හෙට අනිද්දාට සින්නවි. දැන් ඒ උකස බේරනවා නම් කීයක් විතර ඕනේද ජයදේව? ඕ ජීජී මහත්තයන් ගන්න පුළුවන් සල්ලි මට. මම මේ නිකන් කිව්වේ. එහෙම නෙමෙයි මටත් වගකීමක් තියෙනවානේ. උකස බේරන්න මම උත්සාහ කරලා බලන්න. හරියටම කීයක් විතර ඕනේද කියන්නේ? පොලියත් එක්ක ඔක්කොම ලක්ෂයයි 50යි ඔක්කොම 1.50ක් විතර එනවා. ප්‍රශ්නයක් නෑ. මං කොහොම හරි ගෙවන්නම්කෝ. 1.50ක්. මං අනිද්දාට සල්ලි ගෙනත් දෙන්න. ජයදේව ගැන හිතන්න එපා. අනේ මන්ද. අයියේ ඇයි මොකද? පොඩක් මෙහාට එනවද? මත පොඩේ මම බලන්න. හරි. ඇයි මොකද? මේ මුදලාලිට දෙමුනේ ලක්ෂය නේද? අනිත් 50 මොකටද? හරි කට වහ ගන්නවා. ගන්න පුළුවන් වෙලාවේ ගන්න ඕනේ. ආයි මට පස්සේ හම්බ වෙන්නේ නෑනේ. ඔක්කොම දේවල් ඔය දෙන්නට තමයි. නිකන් කැත වැඩ කරන්න එපා අයියේ. මිනිස්සෙක් විතර වැඩ කරන්න පුරුදු වෙන්න. අමනුස්සෙක් වෙන්නේ නැතෝ. මම සුනන්ද මහත්තයාට කියන ලක්ෂය ඕනි කියලා. මේ මම නරක මිනිහා කරන්න එපා හරිද? දන්නවනේ මගේ හැටි. කට වහගෙන ගිහලා ළමයි බලාගෙන. මම මගේ වැඩි බලාගන්න. හරි. පුදුම නිදහසක් දැනෙන්නේ. ජීවිතය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒක විඳින්න අපිට වාසනාව නැති එක තමයි අපේ අවාසනාව. ඒ අවාසනාවේ හොඳම කොටස්කාරී තමයි මම. එහෙම හිතන්න එපා. අපි එච්චර අවාසනාවන්ත නෑ දේදුණු. ඔයාගේ ආදරය හැමදාම මන් ළඟ තියෙනවා නම් මොන ප්‍රශ්නාවක් මට හැම දෙයක්ම විදදරා ගන්න පුළුවන් කැලුමයි.
මං හැමදාම ඔයා ළඟ ඉන්නවා දේදුණු. හැමදාම ඉන්නවා. ඔන්න ඉතින් ආයෙත් අඬන්න පටන් ගත්තා. අඬන්න නැතුව ඉන්න. මට සමා වෙන කැලුමයි. ඔයා මොකටද මගෙන් සමාව ඉල්ලන්නේ? මං ඔයාට හැමෝම ඉස්සරහ ලැජ්ජ කරායි. ඒකට මං තාමත් විඳවනවා. ඒකට ඔයා මගෙන් සමාව ගත්තනේ. ආයෙ ඔය සිද්ධිය මතක් කරන්න එපා දේදුණු. දැන් අඬන්න නැතුව ඉන්න. ඉස්සර ඔයා නිලුෂිත් එක්ක කතා කරනකොට මං ආසාවෙන් බලන් ඉන්න ඔයා මන් දිහා හොරෙන් බලයි කියලා. පස්සේ මං ගෙදර ගිහිල්ලා හොඳටම අඬනවා. මට ඔයත් එක්ක කතා කරන්න බැරි වෙච්ච දුකට. මං කොච්චර try කරාද ඔයත් එක්ක කතා කරන්න. ඒත් නිලුෂි මට ඒකට chance එකක් දුන්නෙම නැහැ. එයා හිතන පතන විදිහ හුඟක් වෙනස් කැලුම් අයියේ. එයාගේ වැඩවලින් මගේ යාළුවෝ හුඟක් දුක් විඳලා තියෙනවා. ඔයා මාත් එක්ක තරහ වුණෙත් නිලුෂි නිසානේ. අපි අතීතය අමතක කරමු දේදුණු. මට දුක මං ජීවිතේටම ආදරය කරපු කැලුම් අයියව මගෙන් උදුර ගන්න හදපෙකට. ඒක හරියට මං ආදරය කරපු සුවඳ මල කවුරු හරි හොරෙන් කඩාගෙන ගියා වගේ. මතකයන් පිරි මල් හීන මවන සුසුම සේන කුලිය පිටි වත්ත පැත්ත යන්නේ කවුද? ලබන සතිය විතර යන්නම් කියලා හිතාගෙන. නූරෙලි ස්ටේට් එකක් තියෙනවනේ. ඔව් නූරෙලි ස්ටේට් එක මම තලවකලේ ප්ලාන්ටේෂන් වලට බාර දීලා තියෙනවා. ඔක්කොම කරන්න වෙලාවක් නැහැ බෑ. ඔක්කොම ඉතින් දේදුනට තමයි නේ. දේදුනට? කවුද කිව්වේ දේදුනට අයිති කියලා ඒවා? රනේ දවසක් කිව්වේ. රනේ? රෙජිත් එක කිව්ව රනේ? ඒ ළඟදී නෙමේ මචං. දැන් උඹ කායට කලින් මම අවුරුදු දෙකකට විතර කලින්. තාත්තා එහෙම දෙයක් මගේ නමට ලියලා තියෙනවා. රනේ දන්න දෙයක් ගැන කතා කරන්න ඕනේ. නෑ කලබල වෙන්න එපා. ඔය ඉතින් පරණ දේවල්නේ. මේ එතකොට සුනන්ද සේරකලා කවුද? සුනන්දගේ තාත්තා ශර්ලි අංකල්. මගේ තාත්තගේ හොඳම යාළුවා. මගේ තාත්තා ඥාතින් ඔක්කොම අයින් කරාට පස්සේ ළඟින්ම ඉඳලා තියෙන්නේ ඔය ශර්ලි අංකල්. ඒ හින්දාම තමයි ඒ දෙන්න තීරණය කරලා තියෙන්නේ දේදුනේ සුනන්දයි මැරි කරවනවා කියලා. ඒක තාත්තගේ අවසාන කැමැති පත්‍රෙත් තියෙනවා. අවසාන කැමැති තිබුණාට ඒක ලියවිල්ලක් විතරයිනේ. ඔය ඉතින් වෙනස් කරන්න පුළුවන් නේ. ඒක වෙනස් කරන්න බෑ. එහෙම වුණොත් එහෙම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕනේ මගේ තාත්තගේ අවසාන කැමැත්තට අනුව. ඒ කියන්නේ ඒක සේනකගේ අවසාන කැමැත්ත. මං නම් හිතන්නේ එයා එහෙම කියලා අපිව රවට්ටන්නයි හදන්නේ. මං නම් කියන්නේ ෂර්ලි
මෙයා ඉන්නේ ලොකු පටලැවිල්ලක. සාධාරණ හේතුවක් නැතුව ওই වගේ කතා කියන්න එපා ශීලා. අපි මීට වඩා ටිකක් හොයලා බලමු. හොයලා බලලා තීරණයක් කරමු. ඔයා හොයනවා කියලා දැන් කොච්චර කල්ද? ඔයා හොයනකොට ඔක්කොම ඉවර වෙලා තියෙයි. ශීලා කලබල වුණාම කොරස් කටෙත් අත දාන්න බෑ කියලා කතාවක් තියෙනවා. සුනන්දට ප්‍රශ්න ඇති. හැබැයි මං හිතන්නේ නෑ ඒක මේ මිනි මැරුමක් වගේ මහ විශාල ප්‍රශ්නයක් කියලා. අපි ටිකක් ඉවසලා හිමින් බලමු. නැතු ඔය වගේ කෑ ගහලා උඩ පැනලා හරියන්නේ නෑ. මං ඒක එහාගෙන් අහගන්නම්කෝ. ඔයා හදන්නේ පුතාට ලංකාව එපා කරන්නද? ඔයා උසාවියකින් වගේ සුනන්දගෙන් ප්‍රශ්න කරන්න ගියොත් මිනිහා ආපහු ජර්මනියට යයි. හැබැයි එහෙම වුණොත් ඒක ඔයාටත් හොඳයි මටත් හොඳයි. ඒ මොකද? එතකොට ඔයාගේ ප්‍රෙෂර් නගින්නෙත් නෑ මගේ බ්ලඩ් ෂුගර් නගින්නෙත් නෑ. මොකෝ වෙලාද? ප්‍රශ්න මචං ප්‍රශ්න. අයි මොකෝ? රංජිනිව හම්බෙන්න විදියක් නැහැ නේ බා. ඒකද මේ. මං හිතාගෙන හිටියේ මට විතරයි ඔයගේ ප්‍රශ්න තියෙන්නේ කියලා. දැන් බලන් ගියා උඹටත් තියෙනවනේ. මොකෝ රංජිනී ක්ලාස් එකක් නැද්ද? නෑ මචං. අර කේස් එකෙන් පස්සේ ෆුල් සිකියුරිටි එක දීලා තියෙන්නේ. කඩේ පාරෙන් යන්න පුළුවන්. හැබැයි කඩේ පැත්තවත් බලන්න බෑ. හොඳ වැඩේ. හොඳම වැඩේ. මං උඹට කොච්චරනම් කියනද ඔය සෙල්ලම නවත්තන්න කියලා? කොහොම බහනවද? හොඳ වැඩේ. එහෙම කතා කරන්න එපා මචං. උඹේ හැම මගුලටම මං කොච්චර බෑකප් එකක් දෙනවද? මට පොඩි සපෝට් එකක් දියන්කෝ. සපෝට් එකක් නේ. දැන් මට මොකද්ද කරන්න කියන්නේ? උඹට තියෙන්නේ චන්දන්ටලා කඩේට ගිහිල්ලා චන්දන්ටිට පොඩි ෂේප්මන්ට් එකක් දාන්න. ෂේප්මන්ට් එකක් දාන්න. දැන් ෂේප්මන්ට් එකක් දාන්න පුළුවන් තත්ත්වයකද ඔක තියෙන්නේ? වැඩේ නම් ටිකක් සීරියස්. හැබැයි ඉතින් උඹ ගිහිල්ලා කතා කරොත් නම් ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන්. ඔව කතා කරන්න කියලා අනික් ගමන මටත් පාරට බයින්න වෙයිද දන්නේ නැහැ. පිස්සුද මචං? මාව එළියට ඇදලා දැම්මත් බෝඩන් එළියට ඇදලා දාන්නේ. හැබැයි ඉතින් මාව ටිකක් උඩ දාලා කතා කරන්න ඕනේ. උඩින් තියලානේ. හරි. දැන් මට ඔක්කොටම කලින් කියපන් උඹ මොන බොරුද කියලා තියෙන්නේ කියලා. මේකයි. සුනන්දා පව් ලංකාවෙන් යනවද? නංගිව මැරි කරාට පස්සේ රට යන්න තමයි සුනන්ද හිතාගෙන හිටියේ. දැන් ටිකක් වෙනස් වෙලා ඒක. ඒ තරමටම ලංකාව වලලා ගිහිල්ලා දේදුණු රට යන්න කැමතිත් නැහැ. මම හිතන්නේ ඒක වෙන්නේ නැති ප්‍රශ්නේ. දේදුණු සුනන්දර කැමතිද? එහෙම නෑ නිකන්. එයාට එහෙම අකමැති වෙන්න බෑ. අනික එයාගේ කැමැත්ත අකමැත්ත මට වැඩකුත් නෑ. එයා වැඩ කරන්න ඕනේ මට ඕන විදිහට. සේනකට හිතෙන්නේ නැද්ද? එයාට ඔච්චර බලපෑම් කරන්න හොඳ නෑ කියලා. ඒක එයාගේ අනාගතයට හොඳ නෑ. පුළුවන් නම් එයාට එයාගේ නිදහසේ තීරණ ගන්න ඉඩ දෙන්න. බෑ රජි. එහෙම කරන්න බෑ. එහෙම කරොත් එයා ගන්න හැම තීරණයකටම මට එකඟ වෙන්න වෙනවා. එහෙම කිව්වා කියලා සේනක මාත් එක්ක අමනාප නැහැනේ.
නෑ එහෙම එකක් නෑ. සේනක මොකෝ බරක්ුනේ? සේනක ගොඩක් එනවා දෙලියට. Hey. Excuse me. එදා අර ත්‍රීවිල් එකේ කෝ කැලුම් මහත්තයා අනේ තරහ නැතුව මෙතනින් යනවද? ප්ලීස්. ඇයි අයියත් එක දායි? ඔව්. එයා දැක්කොත් එහෙම හරි හරි බය වෙන්න එපා මම යන්නම්. ඇයි? අයියගේ යාළුවෙක්. හරි. මම බය නැතුව එන්නකෝ. යන්. මේ රෙජි මට කරන්න පුළුවන් ද බැරිද? කොහොමද ඉගෙන කරන්නේ? මේ කරුණාකර බලා ගන්න. අපි වැඩවලට ඇඟිලි ගහන්න තියෙනවා. මේ කලබල වෙන්න එපා බං. නෑ. රණීට කලබල වෙන්න දෙයක් මං කිව්වේ නෑ. මං ඒව යෝජනා කරේ සේනයි මායි හිතවත්නේ. ඉතින් සේනක දියුණු වෙනවා නම් මං කැමතියි. ඒකට බාධාවක් තියෙනවා නම් යාළුවෙක් විදිහට ඒකට උදව් කරන්න මං කැමතියි. ඒකයි මම කිව්වේ. රෙජි උදව් කරන්න දෙන්නේ මොකටද කියලා මම හොඳට දන්නවා.